වරායේ හිරවෙලා තියෙනවා කියන BYD කාර්වල ඇත්ත කතාව මොකක්ද? ඇත්තටම වරද රේගු දෙපාර්තමේන්තුවේද එහෙමත් නැත්නම් ලංකාවට BYD වාහන ගෙන්වන සමාගමේද? සල්ලි බැඳපු අයට ඊළඟට මොකද වෙන්නේ? මේ ජරමර සේරම අස්සේ විදුලි වාහන ගන්න එක නුවණට හුරු කාරණයක්ද? මේ හැම ප්‍රශ්නයකටම උත්තර හොයන්න මම මගේම ෆැක්ට් ෆයින්ඩින් මිෂන් එකක් එහෙමත් නැත්නම් විශ්වසනීය දත්ත මත පමණක් පදනම් වූ පර්යේෂණයක් කළා. මේ වීඩියෝ එකේ අරමුණ මම මේ හොයාගත්ත විශ්වසනීය කරුණු එකින් එක මේක නරඹන ඔබට පැහැදිලි කරලා දෙන එක. මේ ගැන මම දත්ත හොයන්න යොදාගත්තේ ගවේෂණශීලී ජනමාධ්‍යකරුවන් බොහෝ විට අනුගමනය කරන ක්‍රමවේද කීපයක්. මුලින්ම කියලා පටන් ගන්න ඕන දෙයක් තමයි දැනට ඔබ සමාජ මාධ්‍යවල මේ මාතෘකාව සම්බන්ධයෙන් අහන දකින ගොඩක් දේවල් BYD වල ලංකාවේ ආනයනකාර සමාගම විසින් මාධ්‍යවලට ලබා දුන්නු තොරතුරු මත පදනම් වුණු දේවල්ය කියන එක. ඒක නිසා මේ මාතෘකාව සම්බන්ධයෙන් ලංකාවේ මාධ්‍ය වාර්තා කරන තොරතුරු වල කිසියම් පක්ෂග්‍රාහී බවක් තියෙනවා කියලා මට පේනවා. ඒ නිසා අපි මේ ගැන කරුණු විමර්ශනය කරද්දී ශ්‍රී ලංකාවේ මූලාශ්‍ර පාවිච්චි කරන්නේ ප්‍රශ්නය අවබෝධ කරගන්න පියවර සඳහා පමණයි. ඒ කියන්නේ ප්‍රොබ්ලම් ඩෙෆිනිෂන් එකට විතරයි. මුලින්ම BYD ආනයන බද්ධ ගැන ලංකාවේ මේ වන විට පැන නැගී ඇති ගැටලුව ලංකාවේ මාධ්‍ය වලින් ආවරණය කරන ලද තොරතුරු පදනම් කරගෙන පැහැදිලි කර ගනිමු. මේකට අපි කියනවා ප්‍රොබ්ලම් ඩෙෆිනිෂන් කියලා. මේ තොරතුරුත් එක්ක අපිට හරියටම පැහැදිලි කරගන්න පුළුවන් ගැටලුවක් තියෙනවා. ඒ තමයි ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ BYD ආනයනකරුවා අතර ඇටෝ 3 කියන වාහන මාදිලියේ මෝටර් ධාරිතාවය ගැන තියෙන පරස්පර මතය. ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව කියන්නේ මේ ලංකාවට ගෙන්වන ඇටෝ 3 මෝටර් රථයේ නිෂ්පාදකයා සඳහන් කර ඇති මෝටර් ධාරිතාවය කිලෝවොට් 150ක් කියලා. ඒ අනුව රේගුව කිලෝවොට් 150ක මෝටර් ධාරිතාවයක් ඇති විදුලි වාහනවලට අය කරන රේගු බද්ද ආනයනකරුවාට බලාත්මක කරනවා. නමුත් ආනයනකාර සමාගම කියන්නේ මේ මෝටර් රථයේ භෞතිකව සවිකර ඇති මෝටරේ උපරිම ධාරිතාවය කිලෝවොට් 150ක් වුණාට ලංකාවට ආනයනය කරන වාහනවල කිසියම් මෘදුකාංගයක් මගින් උපරිම ප්‍රතිදානය එහෙමත් නැත්නම් අවුට්පුට් එක කිලෝවොට් 100කට සීමා කරලා තමයි ලංකාවට ආනයනය කරන්න කියලා. ඒ නිසා ආනයනකාර සමාගම තර්ක කරනවා මේ වාහනවලට රේගුව විසින් අය කළ යුත්තේ කිලෝවොට් 100ක විදුලි වාහනවලට අය කරන අඩු තීරු බද්ධ කියන එක. මේකට පිළිතුරු හැටියට ශ්‍රී ලංකා රේගුව කියනවා හරි එහෙමනම් ඒ බව සනාථ කරන්න මුල් නිෂ්පාදකයාගෙන් Certificate of Conformity COC එකක් දෙන්න කියලා. නමුත් මේ වනතෙක් අන්න ඒ වගේ Certificate of Conformity එකක් මුල් නිෂ්පාදකයාගෙන් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට ලැබිලා නැහැ. ඔන්න ඔය මත ගැටුම තමයි මෙතෙක් ආනයනය කරන ලද වාහන දහසකට අධික ප්‍රමාණයක් රේගුවෙන් නිදහස් කරගන්න බැරුව හිර වෙලා තියෙන්නේ. හරි දැන් ප්‍රශ්නය පැහැදිලිනේ. දැන් අපි බලමු අපි ස්ථිර කරුණු පදනම් කරගෙන තහවුරු කරගන්න ඕන තත්ත්වයන් මොනවද කියන එක. මුලින්ම අපි හොයලා බලන්න ඕන ආනයනකරු විසින් මේ කියන මෘදුකාංගයක් මගින් මෝටරේ අවුට්පුට් එක පාලනය කරන තාක්ෂණයක් ඇත්තටම ලෝකෙ තියෙනවද කියලා. ඊළඟට අපි බලන්න ඕන එහෙම තාක්ෂණයක් BYD සමාගම විසින් ලෝකෙ කොහේ හරි පාවිච්චි කරනවද කියන එක. ඊළඟට අපි හොයලා බලන්න ඕන දේ තමයි ඇත්තටම BYD ඇටෝ 3 එකේ කිලෝවොට් 100ක ධාරිතාවයකට සීමා කරපු වර්ෂන් එකක් ලෝකෙ වෙන කොහේ හරි රටක තියෙනවද කියලා. එතනිනුත් පස්සේ අපි බලමු එහෙම රටවල් වල ටැක්ස් එක ගහන්නේ මෘදුකාංගයෙන් පාලනය කරන ධාරිතාවයටද එහෙමත් නැත්නම් මෝටරේ භෞතික උපරිම ධාරිතාවයටද කියන එක. මේ තොරතුරු ගවේෂණයේදී මම පාවිච්චි කරන්නේ ශ්‍රී ලංකාවෙන් පිටත මූලාශ්‍රවලින් ලබාගන්න පුළුවන් දත්ත පමණයි. මුල්ම ප්‍රශ්නය විදුලි වාහනවල මෝටර් ධාරිතාවය මෘදුකාංගවලින් පාලනය කරන්න පුළුවන්ද? කෙටි උත්තරේ ඔව්. ටෙස්ලා, වොක්ස්වැගන්, හුන්ඩායි වගේ ආයතන නිෂ්පාදනය කරන විදුලි වාහනවල මේ software controlled මෝටර් තාක්ෂණය පාවිච්චි කරනවා. උදාහරණයකට ටෙස්ලා මොඩල් 3 සහ මොඩල් Y වාහනයක් මිලදී ගත්ත කෙනෙකුට පසුකාලීනව අමතර මුදලක් ගෙවලා ඇක්සලරේෂන් බූස්ට් කියලා ෆීචර් එකක් එනේබල් කරගන්න පුළුවන්. ඇක්සලරේෂන් බූස්ට් එකෙන් වෙන්නේ වාහනේ මෝටර් කැපැසිටි එක මෘදුකාංගයක් මගින් වැඩි කරලා 0 to 60 miles ඇක්සලරේෂන් එක තප්පර 4.2 ඉඳන්
3.2 දක්වා අඩු කරලා දෙන එක. තේරෙන භාෂාවෙන් කියනවා නම් වාහනේ පිකප් එක වැඩි කරලා දෙන එක. එහෙමනම් ලංකාවේ BYD ආනයනකාර සමාගම මේ කියන මෘදුකාංග මගින් මෝටරේ ධාරිතාවය පාලනය කරන්න පුළුවන් කියන එක තාක්ෂණිකව සත්‍ය කරුණක් කියලා අපිට තහවුරු කරගන්න පුළුවන්. මොකද විදුලි වාහන නිෂ්පාදන කරන බොහෝමයක් ආයතන මේ වගේ තාක්ෂණයක් දැනටමත් පාවිච්චි කරන නිසා. හැබැයි දවස් ගානක් තිස්සේ විවිධ තොරතුරු මූලාශ්‍රවල මම කරපු කරුණු ගවේෂණවලදී BYD ආයතනය ලෝකෙ කොහේවත් මේ ටෙස්ලා ඇක්සලරේෂන් බූස්ට් තාක්ෂණයට සමාන තාක්ෂණයක් තමන්ගේ මෝටර් කැපැසිටි එක පාලනය කරන්න යොදාගන්නවා කියන එකට සාක්ෂි හම්බ වුණේ නැහැ. අඩුම තරමේ BYD එකේ ඔෆිෂියල් වෙබ්සයිට් එකේවත් එහෙම දෙයක් සඳහන් වෙන්නේ නැහැ. සොෆ්ට්වෙයාර් අප්ඩේට්ස් වලින් BYD කරන්නේ බැටරියේ කාර්යක්ෂමතාවය අඩු වැඩි කරන්න සේවා සපයන එක මිසක් මෝටරයේ ධාරිතාවය පාලනය කරන එක නෙමෙයි. එහෙම ගත්තම BYD වල ලංකාවේ ආනයනයකරු රේගුවට මේ කියන මෘදුකාංග කතාව තහවුරු කරගන්න BYD නිල වෙබ් අඩවියේ හෝ වෙනත් කිසිම ස්වාධීන තොරතුරු මූලාශ්‍රයක විශ්වසනීය සඳහනක් නැහැ. දැන් අපි බලමු BYD Atto 3 මොඩල් එකේ 100 කිලෝවොට් වර්ෂන් එකක් ලෝකෙ වෙන කොහේ හරි රටක තියෙනවද කියන එක. මේක හරි සරල දෙයක්. BYD Atto 3 100 කිලෝවොට් වර්ෂන් එකේ රිවිව් වීඩියෝස් අනන්තවත් YouTube එකේ තියෙනවා. ඒ හැම එකක්ම සිංගප්පූරුවේ කාර් රිවිව් කරන අය කරපු වීඩියෝ. ඒ කියන්නේ BYD Atto 3 එකේ 100 කිලෝවොට් වර්ෂන් එකක් සිංගප්පූරුවේ තියෙනවා. හැබැයි සිංගප්පූරුවේ කිසිම තොරතුරු මූලාශ්‍රයක සඳහන් වෙන්නේ නැහැ මේක කිලෝවොට් 150ක මෝටරයක් මෘදුකාංගයක් මගින් කිලෝවොට් 100ට අඩු කරලා හදපු වර්ෂන් එකක් කියන කතාව. ඔවුන්ගේ ස්පෙක් එකේ තියෙන්නේ මේ වාහනේ මෝටර් ධාරිතාවය කිලෝවොට් 100ක් කියන එක. මෘදුකාංගයක් ගැන කතාවක් කොහෙත්ම සඳහන් වෙන්නේ නැහැ. ඒ වගේම සිංගප්පූරුවේ අලෙවි වෙන මේ Atto 3 රථය ලෝකේ අනිත් රටවල විකුණන 150 කිලෝවොට් වර්ෂන් එකට වඩා සම්පූර්ණයෙන් වෙනස් එකක් කියන එක ගොඩක් මූලාශ්‍රවල සඳහන් වෙලා තිබුණා. ඉතින් තියෙන ස්වාධීන මූලාශ්‍රවලට අනුව මෘදුකාංගයක් මගින් මෝටරේ ධාරිතාවය කිලෝවොට් 100ට අඩු කරපු BYD Atto 3 එකක් ගැන ලංකාවේ ඇරෙන්න ලෝකෙ වෙන කොහෙවත් අහන්න ලැබෙන්නේ නැහැ. අඩුම තරමේ BYD ඔෆිෂියල් වෙබ්සයිට් එකේවත් මේ වීඩියෝ එක පබ්ලිෂ් කරන මොහොත වෙනකන් එහෙම වර්ෂන් එකක් ගැන නිල සඳහනක් නැහැ. හොඳයි. මේ තොරතුරු ඔක්කොමත් එක මොකක්ද අපේ කන්ක්ලූෂන් එක? මේ මූලාශ්‍ර සහ කරුණු පදනම් කරගෙන අපිට කියන්න තියෙන්නේ රේගුබදු සම්බන්ධයෙන් BYD ආනයනකාර සමාගම සහ ශ්‍රී ලංකා රේගුව අතරේ තියෙන මතගැටුමේදී ශ්‍රී ලංකා රේගුවේ සැකය සාධාරණයි කියන එක. ඒ නිසා ආනයනකාර සමාගම මේ වෙලාවේ කරන්න ඕන හොඳම දේ තමයි විද්‍යාත්මක විදිහට තමන්ගේ කතාව විනිවිද භාවයකින් යුතුව ඔප්පු කරලා පෙන්නන එක. රේගුව බදු අය කරන්න ඕන තහවුරු කළ හැකි පදනමක් යටතේ මිසක් ආනයනකරුවෙකු විසින් කියන කතාවක් විශ්වාස කරලා නෙමේ. මොහොතකට අපි හිතමු ආනයනකරු කියන විදිහට ඇත්තටම මෘදුකාංගයකින් මේ මෝටරේ කැපැසිටි එක අඩු කරලා ලංකාවට ගෙන්නනවා කියලා. එතකොට කෙනෙක් 100 කිලෝවොට් එකට බදු ගෙවලා වාහනේ රිලීස් කරගෙන ඒක මෝටර රථ වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ රෙජිස්ටර් කරලා පස්සේ කාලෙක සොෆ්ට්වෙයාර් අප්ග්‍රේඩ් එකකින් මේක කිලෝවොට් 150ට වැඩි කරගත්තොත් ඒක බදු වංචාවක් නෙමෙයිද? මොකද වරායෙන් පාස් වෙන ටිකට කිලෝවොට් 100යි කියලා පෙන්නනවා, රෙජිස්ටර් කරනකන් කිලෝවොට් 100යි කියලා පෙන්නනවා, ඊට පස්සේ සොෆ්ට්වෙයාර් එකකින් මේක කිලෝවොට් 150ට වැඩි කරනවා. ඒතර ඒක කරේ සාධාරණ හේතුවක් ඇතුවද එහෙම නැත්නම් මේ බදු අඩු කරගන්න අරමුණෙන්ද? තමන්ගෙම කියලා වාහනයක් කරගන්න බලාගෙන ඉන්න ලංකාවේ ගොඩක් දෙනෙක්ගේ බලාපොරොත්තුව තමයි අඩු වියදමකින් විදුලි වාහනයක් ගන්න එක. හැබැයි කෙටි කාලීන ලාභය බලාගෙන වාහන ආනයන කරන ආයතන මේ වගේ විනිවිද භාවයකින් තොරව වැඩ කරනවා නම් ඒකෙන් හානි වෙන්නේ ලංකාවේ දියුණු වෙමින් පවතින මේ විදුලි වාහන වෙළඳපොළට. මේ වාහන ආනයන කරන සමාගම් වලට ඉතා ආදරයෙන් කියන්නේ රටේ නීතියට අවනත වෙලා ව්‍යාපාර කරන්න. වංගු ගහලා ජාවාරම් කරන්න එපා. මේ වීඩියෝ එකට මම පරිශීලනය කරපු සියලුම මූලාශ්‍ර ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. වීඩියෝ එකකින් දෙයක් ඉගෙන ගත්ත නම් කමෙන්ට් එකක් දාලා මට කියන්න.
ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ආයෙනකම් ගිහින් එන්නම්.